කරුණාකරලා අපි කියන්න කැමති මිනිසුන්ගේ ජීවිත විකුණගෙන කන්න එපා. සීට් බෙල්ට් එක අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂාව වෙන ඕන දෙයක්. ஆகஸ்ட் 1 முதல் அதிவேக நெடுஞ்சாலைகளில் பயணிக்கும் அனைத்து இலகுரக வாகனங்களில் பயணிக்கும் அனைத்து பயணிகளும் செப்டம்பர் 1 முதல் பஸ்களில் பயணிக்கும் அனைத்து பயணிகளும் சீட் பெல்ட் அணிவது கட்டாயமாக்கப்பட்டுள்ளது. போக்குவரத்து நெடுஞ்சாலைகள், துறைமுகங்கள் மற்றும் சிவில் விமான போக்குவரத்து அமைச்சர் பிமல் ரத்நாயக்க இன்று காலை கொழும்பு மத்திய பஸ் நிலையத்தில் ஆய்வு பயணத்தில் பங்கேற்ற போது இதனை தெரிவித்துள்ளார். வீதி விபத்துகளில் அதிக எண்ணிக்கையிலான உயிர்கள் இழக்கப்படுவதாகவும் அதன் சூழ்நிலையை தவிர்ப்பதற்காக இந்த முடிவு எடுக்கப்பட்டுள்ளதாகவும் அமைச்சர் குறிப்பிட்டார். அதிவேக நெடுஞ்சாலைகளில் பயணிக்கும் இலகுரக வாகனங்களில் பின் இருக்கைகளில் பயணிப்பவர்களும் சீட் பெல்ட் அணிவது கட்டாயமாகும் என்றும் அமைச்சர் கூறியுள்ளார். இதற்கிடையில் 2011 முதல் இலகுரக வாகனங்களுக்கு சீட் பெல்ட் கட்டாயமாக்கப்பட்டிருந்தாலும் இந்த சட்டம் ஓரளவு அமல்படுத்தப்பட்டுள்ளது. ஆனால் லொரிகள் மற்றும் பஸ்கள் சட்டத்தை மீறி வருவதாகவும் இன்று முதல் பஸ் மற்றும் லொரி சாரதிகள் சீட் பெல்ட் அணிவது கட்டாயமாகும் என்றும் அமைச்சர் கூறியுள்ளார். இது வெறும் சட்டத்தை அமல்படுத்துவது மட்டுமல்ல, விபத்துகளால் ஏற்படும் சேதங்களை குறைப்பதற்காக அரசாங்கம் செயல்படுத்தப்படும் ஒரு பரந்த திட்டத்தின் ஒரு பகுதியாகும் என்றும் அமைச்சர் கூறியுள்ளார். பஸ் சாரதிகள் சீட் பெல்ட் அணிவது இன்று முதல் கட்டாயம் என்று தேசிய போக்குவரத்து திணைக்களம் முன்னர் அறிவித்திருந்தது. அவ்வாறு செய்யாத சாரதிகள் மீது சட்டம் கடுமையாக அமுல்படுத்தப்படும் என்று அதன் தலைவர் பொறியாளர் PA சந்திரபாலா தெரிவித்துள்ளார். மோட்டார் வாகன சட்டத்தின் விதிகளின்படி வாகன சாரதிகள் சீட் பெல்ட் அணிவது கட்டாயம் என்ற சட்டம் அக்டோபர் 1, 2011 முதல் நடைமுறையில் உள்ளது. இந்த சட்டம் வர்த்தமானி அறிவிப்பு மூலம் வெளியிடப்பட்டிருந்தாலும் பல சாரதிகள் சீட் பெல்ட் அணியாததால் விபத்துகளின் எண்ணிக்கை நாளுக்கு நாள் அதிகரித்து வருகின்றது. අධිවේගී මාර්ගයේ යන පෞද්ගලික සැහැල්ලු වාහනවල පිටිපස්සේ සීට් එකේ යන අයත් සීට් බෙල්ට් පාවිච්චි කරන්න ඕන. මොකද අපි කොනතරම් වීඩියෝ දැකලා තියෙනවා සීට් බෙල්ට් පාවිච්චි කරාම කොච්චර ජීවිත ආරක්ෂා වෙනවා. ඒ නිසා අපි පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් මේවා මොකක්වත් මේ මොනවාරි මාධ්‍ය සංදර්ශනයේ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සු විතර කරන්න ඕන දේවල්. ඒ නිසා ඇත්තටම අපේ උත්සාහය තියෙන්නේ මේ දඬුවම් කරන්න නෙමෙයි, ඒ වගේම දඬුවම් කරන්න නෙමෙයි, අවබෝධයෙන් ජීවිත බේරගෙන වැඩ කරන්න. ඉතින් රියදුරු මහත්තයාට සීට් බෙල්ට් එක තිබුණොත් එයාට බස් එකේ මොන හරි ඕන ගැටලුවකදී කරන්න පුළුවන්. ලොරි රථ රියදුරන්ටත් ඒක එහෙමම තමයි. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන කම තියෙනවා. දැන් සීට් බෙල්ට් හයි කරගත්තේ නැහැ කියලා සමහරු කියනවා. නමුත් ඒකට ඇතිතරම් කාලයක් තිබුණා. මේ සමහර බස්වල කරලා තිබෙන මේ නවීකරණ දිහා බැලුවම මේ සීට් බෙල්ට් එකක් හයි කරගන්න බෑ කියන එක හරි පුදුමයි. ඒ වගේම අපිට ආරංචියක් තිබෙනවා සමහර ප්‍රදේශවල මේ සීට් බෙල්ට් ඒ සවිකරන ඒ හැකියාව තියෙන ගරාජ් වල ඒවා මොනවාද හංගනවා වගේ ඒවා. ඉතින් කරුණාකරලා අපි කියන්න කැමති මිනිසුන්ගේ ජීවිත විකුණගෙන කන්න එපා. සීට් බෙල්ට් එක අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂාව වෙන ඕන දෙයක්. ඒ හැමදේම විකුණගෙන කන්න පුරුදු වෙන්න එපා කියන එක ලොකු කුඩා කාගෙනුත් කියනවා. අපිට තේරුණොත් එහෙම දැනගත්තොත් එහෙම සීට් බෙල්ට් හංගනවා අදාළ ගරාජ් වලින් අදාළ හැකියාව තියෙන තැන් වලින් කියලා අනිවාර්යෙන් අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. මොකද රටේ ඕනම දෙයක සීමාවක් තියෙන්න ඕන. මට අද මෙතන ආවට පස්සේ තමයි කිව්වේ මේ කොළඹ ප්‍රදේශ සමහර මේවා කරන්න පුළුවන් ගරාජ් වල සීට් බෙල්ට් නැහැ. හයි කරන්න ගණන් වැඩි කරලා. ඒ නිසා ජනාධිපතිතුමා ළඟදී කිව්වා රටේ එක නීතියක් තියෙන, එක ආණ්ඩුවක් තියෙන, පොඩි ආණ්ඩු හදාගන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපි නීතිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි හදන්නේ, අවබෝධයෙන් යන්න හදන්නේ. නමුත් සීට් බෙල්ට් හදාගන්න ලංගම සහ පෞද්ගලික බස් රථ මහතුරු උත්සාහ කරද්දී ඒක මුදලකට සාධාරණ මුදලකට කරලා දෙන එක තමයි රටේ සම්බන්ධව තියෙන ගරාජ් වල තිබෙන වගකීම. අපි ළඟදී ගරාජ් හිමියොත් පාර්ලිමේන්ත මේ අමාත්‍යාංශයට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා හැමදේම බිස්නස් එකක් කරගන්න එපා. ඒකත් මම කියන්න කැමතියි. මොකද ලැජ්ජ හිතෙනවා ඇත්තට මේ මට්ටමට හිතන පුද්ගලයෝ ඉන්නවා කියලා දැනගත්තා. ඒ වගේම මම දැන් ඇහුණා මට සමහරු කියනවා මේ බස් එකේ සීට් බෙල්ට් නැහැ කියලා. මම හොයලා බැලුවම දැන් මෙතන ලංගම බස් මෙතන 2010න් ආපු හැම බස් එකකම 2010 ඊට පස්සේ ආව බස් වල ඊට කලින් ටිකක් ආසන්න බස් වලත් සීට් බෙල්ට් එක තමයි අවිලා තියෙන්නේ. ඒ නිසා මෙතන ගත්තොත් NB, NC, ND ඒ වගේ අලුත් කාණ්ඩවල බස් රථ තියෙන්නේ. ඒවා හැම එකේම සීට් බෙල්ට් තියෙනවා. මේ බස්ම තමයි ප්‍රයිවට් බස්ුත් ප්‍රයිවට් කම්පැනිස් පාවිච්චි කරන්නේ. ඒ නිසා සීට් බෙල්ට් අනිවාර්යයෙන්ම හදාගන්න. ඉතින් සීට් බෙල්ට් එකක් හදාගන්නත් බැරි තරම් දුර්වලයි නම් යම් කිසි බස් රථ හිමියෙක්. ඉතින් මම හිතන්නේ වෙන ව්‍යාපාරයක් හොයාගන්න එක තමයි තියෙන්නේ. හරි? මොකද අපි හැම කෙනාම ප්‍රමිතියකට පුරුදු වෙන්න ඕන. අපි දෙන සේවාව අපි කරන ව්‍යාපාරය අපිට ප්‍රමිතියට කරන්න බැරි නම් අපිට කියන්න බෑනේ මේම
මට හොඳ කෑම දාන ෂෝකේස් එකක් ගන්න බෑ. ඒ නිසා මම මැස්සොත් එක කෑම විකුණනවා කියලා. ඒ වුණොත් කෑම බිස්නස් එකෙන් අයින් වෙන්න. ඒ වගේ තමයි ප්‍රමිතියට රතවාහන සේවාව දෙන්න බැරි නම් ඇත්තටම වෙන රස්සාවක් හොයාගන්න තමයි කියන්නේ. ඒ නිසා අර ඊටාම සරල දේවල් වලට ලොකු ප්‍රශ්න හදලා මොකද සමහර මේ මාධ්‍යත් ඉන්නවනේ ඕවා කරේ තියාගෙන දුවන. මොකද කවුරු දන්නවා මේක මේ ජාතික කටයුත්තක් මේ ආණ්ඩුවක දෙයක් නෙමෙයි අපි මේ කියන්නේ. ඒ නිසා කරුණා කරලා පළවෙනි ඉඳලා සීට් බෙල්ට් අනිවාර්ය කරලා තිබෙනවා. දඬුවම් කරන්න නෙමෙයි අපිට ඕනකම තියෙන ජීවිත පරිස්සම් කරන්න. කවුරුත් ඒ නිසා සහයෝගයෙන් මේකට උදව් කරන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මේකේ දඬුවම් කරන්න යගේ නීතිය ක්‍රියාත්මක වෙනවද මේක කොහොමද? කවුද දන්නේ? අපිට දැනුවත් කරනවා විතරද? නීතිය ඇත්තටම 2011 ඉඳලම නීතිය බලාත්මකයි. හැබැයි නීතිය ක්‍රියාත්මක කළා නැහැ. ඉතින් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. අපි පොලිසියට දැනුවත් කරනවා. මේක මොකද අපිට අතිතරම් දැනුවත් කරා. ඒ නිසා පොලිසියට අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තව සතියක් දෙකක් බලලා මේකට වේගෙන් හැඩ ගහන්නේ නැහැ. මොකද 아무තු දෙයක් නේ අපි එන්ජින් එකක් තියෙන කියනව නෙමෙයි. නේද? අපි එන්ජින් එකක් තියන්න කියනව නෙමෙයි. අපි මේ සීට් බෙල්ට් එකක් ගාගන්න කැනක මේක මහ 3ක් තිස්සේ කියනවා. ඉතින් ඒ නිසා සතියක් දෙකක් අපි අවස්ථාව දෙමු. නැති අයට ඉතින් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් බස් අත පෞද්ගලික බස් අතවල ගොඩක් දුරට මේ සීට් බෙල්ට් නැහැ. ඒකෝර මේ තියෙන සීට් එකකට මේ හරියන්නේ නැහැ කියලා කියනවා. ඒ ආසනෙත් වෙන් කරන්න. ඒක රුපියල් 50000ක මේ විතර මේ පිරිවැයක් කරනවා කියලා තමයි බස් කෙනියන් කියන්නේ. සහනයක් ඔය බස් රථවලටත් මේ ලංගම් බස් වලට එන බස්ම තමයි තියෙන්නේ. ඉතින් මම ඒ කියන්නේ කිව්වා. ඒව එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. බස් සර්විස් එක කරනවා නම් ඒ ප්‍රමිතියට කරන්න ඕනේ එච්චර. අපි කල් දීලා තියෙනවා. ඒ කියන්නේ සහනයක් ඒවට සාන දෙන්න ඕනේ නැහැ. සාන දීලා තියෙනවා ටිකට් එකේ. ටිකට් එකෙන් සාන දීලා. ඕනම